practical class එකේ මිනි practicals ටික ටික නිකන් hand on ඒව කළාට අද තමයි අපි full practical එකක් හරියට කරන්නේ. අද දවසේ අපි දවල් වරු වෙනකම් මේ practicals දෙකකට මේක කරනවා. මම note එකේ දාලා තිබුණා වගේ උදේ කරන්නේ fashion shoot එකක් කොහොමද කරන්නේ, ඊට පස්සේ model shoot එකක් කොහොමද කරන්නේ, ඒක අපේ සිටිස්කේප් එකකින් අපි අද ෂූට් කරන්නේ. එතකොට මේ ස්කේප් එකේ කොහොමද මේවා පාවිච්චි කරන්නේ, මේ සයිඩ් වේස් පාත් වේස් අනිත්යට ඩිස්ටර්බ් වෙන්නේ නැතුව කරන්නේ කොහොමද කියලා. එයා දන්නේ නැහැ මම ෂූට් කරන්නේ කොයි තරම් ස්පීඩ් එකෙන්ද මොන විදියටද කියලා. මම එතකොට දැන් මෙතන ඉඳලා මම මෙතන කෑ ගන්නවා ගිම්මානි ඕම නෙමෙයි මේම කරන්නේ කියලා. කැතයි නේ වටේ ඉන්න මිනිස්සු ඔක්කොම අහගෙන ඉන්නවා. එතකොට නිකන් අපි ඒක අන්ප්‍රොෆෙෂනල්. එතකොට මම යාට කියනවා රයිට් මම ඔයාව ෂූට් කරන්න ගන්නවා, මම ඔයාට කවුන්ට් එක දෙනවා 3 2 1. ඊට පස්සේ ඔයා හිතින් කවුන්ට් කරන්න 1 2 3 පෝස් එක චේන්ජ් කරන්න 1 2 3. එතකොට එයා 1 2 3 කියන්නේ අඩුම ගානේ තප්පර 3ක් නේ. එතකොට එයා පෝස් එක චේන්ජ් කරන්න තප්පර 3ෙන් 3ට. මම දන්නවා අර ෂොට්ස් දෙකක් ගහගන්න. අනිත් සෙටින්ග්ස් ටික හරිද? එතකොට ඔක්කොම හරි. නියම. අන්නෙම තමයි ඉන්නවා. ඔයගේ හරිද බන්දු? කන්ටිනියස් දාගත්තා. ඔකෙත් හරිද? ඔකේ මම මෙතෙන්ට ෆෝකසින් දාලා මෙතෙන් දාලා දෙන්නද? කම්පන්සේෂන් 0 තියාගන්න. ඔයගලන්ට කම්පන්සේෂන් වලින් අප් කරගන්න ඕන වුණොත් විතරක් එක්ස්පෝෂර් කම්පන්සේෂන් වලින් අප් කරගන්න. නැත්නම් 0 තියාගන්න. මේක සෙන්ටර් වෙන්නේ. මේ මම ඉන්න ටයිල් ඒරියටම සෙන්ටර් වෙන්නේ. සෙන්ටර් වෙලා මම ඔයාලට කවුන්ට් එකක් දෙන්නම්. right 3 2 1 start කිව්වම ඔයා එතන ඉඳලා ලස්සනට ඇවිදගෙන එන්න පොඩි කකුල ක්‍රොස් කරලා තියලා කැට් වොක් එකක් විදිහට ඇවිදගෙන එන්න මෙහාට. එනකොට ඔයා දෙපැත්ත බලලා ඉවරලා මේ දැන් ඔයා මෙහෙම කරලා එනකොට මේ ඕපන්ස් තියෙනවනේ. මේ ඕපන් එක ළඟ එනකොට ඔයා මෙහෙම කරලා මේ පැත්ත බලන්න. එතකොට මට ඔයාව ලයිට් එක හරියට ෆිල් වෙනවා. කාටවත් ඩිස්ටර්බ් වෙන්නේ නැතුව මේ ටික ඔයගලන්ට ප්‍රැක්ටිකලි පෙන්වන්න මෙහෙමයි කියලා. හරිනේ? දැන් තේරුණානේ දැන් 1 by 1 ෂූට් කරන්නේ. අර වගේ කතා කරන්න ඕනේ. කතා නොකර බෑ. Yeah. And when you're looking to the side, the slide is slow down. Thank you. Okay. 2, 3, 2, 1. Hello, my name is Akila. And when I joined this class, I had no knowledge on photography, but just a passion to take good photographs. So within these 3 months, with the help of Mr. Prasanga, it was amazing. So for a beginner like me, who had no knowledge, this class was so easy to follow. And today I can say that I can take a really good photograph. So if you're starting out, this is the place you need to be. මගේ නම අංජලි. ඉතින් මිස්ටර් ප්‍රසංග රත්නායක මෙහෙවපු අපේ ෆොටෝග්‍රැෆි ක්ලාස් එක ගැන කතා කරොත් මම මේකට සම්බන්ධ වෙද්දී ඇත්තටම මට පොඩි නොලෙජ් එකක් විතරයි ඇත්තටම තිබුණේ. ලොකු ආසාවක් තිබුණේ ඉගෙන ගන්න. ඉතින් ලොකු ඔපචුනිටි එකක් හම්බුණා ප්‍රසංග රත්නායක වගේ දක්ෂයෙක් දවන්තයෙක් එක්ක ඉගෙන ගන්න. ඉතින් මේක මාස 3ක කෝස් එකක්. A to Z ඉගෙන ගන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි වලට ඉන්ට්‍රස්ට් නම් ඒ වගේම ඔයා ඇත්තටම බය නම් ඉන්නේ මම කොහෙන්ද ඉගෙන ගන්න ඕනේ කියලා ඔයාට දන්න නොලෙජ් එක වැඩි කරගන්නත්, කිසිම නොලෙජ් එකක් නැත්නම් ඒක මුලින් ඉඳලම ඔයාලා පොලිෂ් කරගෙන ඉස්සරහට යන්නත් මේක ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා අපිට. ඒ වගේම ක්ලාස් එකේ අපි ටෙක්නිකල් ටර්ම්ස් ගොඩාක් ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මේ කෝස් එකත් එක්ක එකතු වෙන්න කියලා. Hi, my name is Inori Fernando. And at the start of it, I didn't really think there was so much to do. There was so much of knowledge in taking a picture. But now I've come to see that there's a lot, like theory, logistics-wise, when taking a picture. And the course has helped me a lot. And yeah, thank you very much. And I hope everyone who joins this will have a nice time too. හරි දැන් මට කියන්න මේ පැත්ත මම මේ පැත්ත ඉර තියෙන මෙහෙ මම මේ පැත්තට ආවම මේ මෙතන හොඳට ෆිල් වෙන්නේ ස්කැටර්ඩ් ලයිට් හරියටම හරි මේක ගිහිල්ලා මේ වැන් නුත් රිෆ්ලෙක්ෂන් එකක් එනවා. එතකොට අපිට කෙලින්ම ඩිසිෂන් එක ගන්න බෑ ඉර එන්නේ මෙතනින් කියලා මෙතන තියනවා කියලා. ඒකට තමයි මම මේක පුරුදු කරන්නේ. ශ්‍රී ලාංකීය චාරුප ශිල්පීන්ගේ ආයතනයේ මගින් සංවිධානය කළ චාරුපකරණ පාඨමාලාව පළමු වන කණ්ඩායම සාර්ථක ලෙස නිම වුණා. දෙවන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදු කරනු ලබනවා.
වගකීමක් සහිත ආයතනයකින් ඔබේ දැනුම වැඩි දියුණු කර ගනිමින් තාක්ෂණික ලෝකයේ පෙර ගමන්කරු සමග අත්වැල් බැඳගන්න. ඔබේ දැනුම සහ නිර්මාණශීලී හැකියාව පිළිබඳව සහතිකය අපේ වගකීමයි. වැඩි විස්තර සඳහා සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයට පිවිසෙන්න. Nice. Super.